පිළිගන්නවා රේසන් ප්‍රෝ YouTube channel එකට අද මම කොට ගෙනාව තියෙන්නේ P9 කියන මෙන්න මේ සුපිරි headset එකේ unboxing and review එකක් ගේන්න. ඔයාලම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක තෝගලා තියාගන්න. එහෙනම් අපි මේ විදිහට තමයි අපිට මේ P9 කියන headset එකේ box එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන අපිට box එකේ ලොකු headset එකේ ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. මෙතන P9 කියලා සඳහන් කරලා තියෙනවා. බොක්ස එක අනිත් පැත්තට આવොත් එහෙම අපිට ඒ වගේම හෙඩ්සෙට් එකේ ෆොටෝ එකක් වගේම මෙතන P9 කියලාත් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට આવොත් මේකේ තියෙන ගන්න පුළුවන් කලර් ටික බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි මේක ගන්න පුළුවන් කලර් ටික බලා ගන්න පුළුවන්. මේක අන්බොක්සින් කරගෙන බලමු මේක ඇතුළේ මොනවද අපිට හම්බෙලා තියෙන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම මේකේ අපිට හෙඩ්සෙට් එක බලා ගන්න පුළුවන්. හරි අපිට බොක්ස් එකේ බලා ගන්න පුළුවන් හෙඩ්සෙට් එකයි charging cable එකයි විතරයි. මේක type C charging cable එකක්. දැන් ටික පැත්තකින් තියාගමු. අපිට මේ විදිහට හෙඩ්සෙට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. හෙඩ්සෙට් එක වගේ cover එකකින් ආවරණය කරලා තමයි එයාලා තියෙන්නේ. මේක cover එක අයින් කරගෙන බලමු. අපිට කවර අයින් කරගත්තම හෙඩ්සෙට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ බිල්ඩ් ක්වොලිටි ගැන කිව්වොත් මේක සාමාන්‍යයෙන් ගෙවන ගන්නට හොඳ බිල්ඩ් ක්වොලිටියක් තියනවා කියන්න පුළුවන්. ලොකු බරක් එහෙම නැහැ. මේකේ මේ කනට ෆිට වෙන කෑල්ල ගොඩක් ලොකුයි. එහෙනම් කන සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. මේකේ හොඳ කුෂන් එකක් තියෙනද ගොඩක් වෙලා කනේ තියාගෙන දාගෙන ඉන්න පුළුවන්. හොඳ සවුන්ඩ් ක්වොලිටියක් තියනවා කියලා කියන්න පුළුවන්. ගෙවන ගන්නට හොඳ බේස් එකක් තියෙනවා. මේකේ පිටිපස්ස ටිකක් පොඩි චීපි ප්ලාස්ටික් ගතියක් නම් එනවා. එනවාට ගෙවන ගානට නම් සුපිරි. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේක ඇරලා ප්ලාස්ටික් එන්නේ. මේක ඇවිල්ලා Apple AirPods Max කියන මොඩල් එක විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේ විදිහට තමයි මේක ඩිසයින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් යම් මේකේ තියෙන ඔප්ෂන් බලන්න. ඔයාලට පේනවා මෙතන මේකේ power on off button එක තියෙනවා. මේක බාන් හිටියන් පස්සේ මේක power on වෙනවා. අපිට මේකෙන් mood වලට මාරු වෙන්න පුළුවන්. මේකට SD card එකක් දාන්නත් පුළුවන්. ඊට පස්සේකින් අපිට call answer කරන්න cut කරන button එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ශබ්දය අඩු වැඩි කරන button දෙක වගේම සින්දුව next pause කරන button ටිකත් බලා ගන්න පුළුවන්. අපිට මෙතනින් තමයි මේක SD card slot එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ එකට යටින් තියෙනවා අපේ type C charging cable එක. ඊට පස්සේ තියෙනවා AUX port එක. අපිට මේක AUX port එක කරහා connect කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන mic එක බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි headset එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ headset එක නම් ගෙවන ගානට සුපිරි කියලා කියන්න පුළුවන්. මොකද මේකේ හොඳ clear sound එකක් හොඳ clear bass එකක් තියෙනවා. මේකේ battery life එක හොඳ battery life එකක් බලා ගන්න පුළුවන්. අපිට මේක එක දිගට පැය 6ත් 8ත් අතර ප්‍රමාණයක් මේක ප්ලේ ටයිම් එක තියාගන්න පුළුවන්. මේකේ charging time එක આવොත් එන්නේ මේකේ charging time එක පැය එකමාරක් දෙකක් වගේ තමයි තියෙන්නේ. මේකේ ගෙවන ගානට නම් සුපිරි බැටරියක් තියෙනවා කියලා කියන්නේ. Bluetooth 5.0 තියෙන්නේ. ඉතින් මේක ඉක්මනට ෆෝන් වලට කනෙක්ට් කරගන්න පුළුවන්. මේ headset එක ගැන කිව්වොත් budget price range එකට සුපිරිම headset එකක් කියලා කියන්න පුළුවන්. ඔයාලට මේක buy කරනවා නම් Daraz එකෙන් buy කරන්න පුළුවන්. මාත් මේක buy කරලා Daraz කරලා subscribe කරන්න, bell icon එක all කරලා තියාගන්න. දිගටම මම මේ වගේ වීඩියෝ ගේනවා. එහෙනම් අදට මම ගිහින්